ජාතක පොතේ වෘක ජාතකය. වෘකෙක් දවසක් කල්පනා කරනවා මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. සිල්වත් වෙන්න ඕන කියලා. එහෙම හිතලා යා සීලයක පිහිටනවා. මේ ආරංචිය සක්‍ර දෙවියන්ට යනවා. සක්‍ර දෙවියෝ පුදුම වෙලා කල්පනා කරනවා මේක වෙන්න බැරි දෙයක්. නමුත් ඒක වෙලා තියෙනවා. සක්‍ර දෙවියෝ මේකට උපායක් යොදනවා. ඒ තමයි තමන්ම බැටළුවෙකුගේ වේශයක් මවාගෙන සිල් සමාදන් වුණ වෘකයාගේ සමීපයෙන් පෙනෙන නොපෙනෙන මානෙන් යනවා. සිල් සමාදන් වුණ වෘකයා බැටළුව දැක්ක ගමන් සිල් අමතක වෙලා බැටළුවව මරාගෙන කන්න පස්සෙන් පන්නනවා. එතනින් වෘකයාගේ සිල් රැකීම අවසానයි. මොකද්ද මේ කතාව? අපි හැමෝම හිතන් ඉන්නවා අපි හරි හොඳ අය කියලා. අපි ඉවසිලිවන්තයි, අපි කරුණාවන්තයි, අපි ත්‍යාගශීලී ආදී විදියට තමන් ගැන උසස් විදියට හිතන් ඉන්නවා. ඇත්තටම අපි කොච්චර කල් හොඳයිද? මතක තියාගන්න අපි හොඳයි නරක වෙන්න මාතෘකාවක් ලැබෙන තාක්කල්.